හායි කොහොමද? ගොඩ දවසකින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණානේ. පහුගිය දවස්වල අපිට මිඩ් එක්සෑම් ඇසෙස්මන්ට් එක වැඩ ගොඩාක් වැඩි වුණා. හැබැයි ඒ දවස්වල වුණ ලස්සන දේවල් අපි ඔයාලට ගේන්න අමතක කරේ නැහැ. ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩාක් අප්ලෝඩ් වෙන්න අපි හදලා තියෙන්නේ. ඉතින් පහුගිය දවසක අපි හැමෝම ආදරය කරන වටින කෙනෙක් ආවනේ රුහුණට. බලන්නකෝ ඔයාලට ගේන්න යන්නේ එදා වුණ ලස්සන සිද්ධි ටික. බලන්නකෝ එදා ආවේ කවුද කියලා. මේ මයුරි අබේසිංහ මැඩම් රුහුණට ආපු දවස. කටින් මොනවද අපි පිට කරන්නේ? මොනවද අවශ්‍ය? මොනවද ඕන? වචන අපිට කොහොමද එන්නේ? මම තනියෙන් කතා කරලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නැත්නම් මම කියනවා විද්‍යාව කරනවා. ඒක නෝට්ස් ගන්නවා. ඊළඟ දේශනා කියලා නේද යන්න පුළුවන්. අපි මොනින් නැහැ කියලා යන්න පුළුවන්. නමුත් ඔබ ආවේ වගේ දැන් කිසි අත්දැකීම් කොහොමද මම කාලදාවේ මට තිබු ගණනුවක් අනුව තමයි මම ඉස්සෙල්ලාම මේ කතා කරන්න පටන් ගත්තේ. නැත්නම් හැමදාම රිසිප්ට් කියපේ. හැබැයි මට රිසිප්ට් කිව්වම මට අපිට කාරණා හොයාගන්න තිබ්බා. හැබැයි ඊට වඩා කතා කිරීමෙන් මම හිතනවා සමාජීය ලෝකයක් දැක්කා කියලා. බොහෝ රටවල්වලට බොහෝ රාජතාන්ත්‍රික ගමන් වලට කොච්චර සල්ලි තිබුණත් යන්න බැරි ගමන් වලට ගියේ මම මේ මයික්‍රොෆෝන් එක නිසා. මොකද මම නිවිද එක්කම නිසා. අර පුංචි කාලේ මම අහලා තියෙනවා පුතේතුයි හොඳට නරකට දෙකට කඩන්නේ කියලා. ඉතින් මට තිබුණේ වගේ කතා හොඳ දෙයක් කතා කරනවා නරක දෙයක් කතා කරනවා නරක දෙයක් කතා කරපු නිසා ඒක දඬුවම නිසා තමයි මට හොඳ දෙයක් කරන්න ලැබුණේ. දැන් මම දැක්කා වැඩක් නෑ ඕන්න නෑ. අනේ ඔය පිස්තෝලේ මොනවද වැඩක් නෑ නේද? එimhe අපි කියන්නේ එන මොනවද ඕන? ඔව් උන්ට තියෙන වචන තියෙනවා. හැබැයි වචනේ අපි උන්ට තියෙනවා පිස්තෝලේ තියෙනවා. හැබැයි අපිට මොකක්ද ඕනේ? හරි වෙලාවට අය කරදර මොකද වෙන්නේ? මේ වැඩක් නෑ වල කරන්නත් දීලා නේද? එහෙනම් මොකද ඕන? නියමිත වෙලාවට නියමිත වචනේ එන්න ඕන. ස්ථානෝචිතව අපි හරි වචනය අපිට ගෙන්න ගන්න ඕනේ. කොහොමද ඒක ගෙන්නේ? මොකෙන් දෙන්නේ? නිකන් මොකද විතර වචනේ ගන්න පුළුවන්ද? කොහොමද දෙන්නේ? යන්න. කතා. හැබැයි යාට හිතේ තියෙනවා මේකද හච්චුවනේ. හරි. අපි ජීවිත රචනයේ හැඟීම් යාගේ හිතෙන් හැඟීම් ප්‍රකාශ කරන්නේ වචන වලින්. හැබැයි පොතේ එයා ප්‍රකාශ කරන වචනේ හැඟීම අපට දැනෙන්නේ වෙනස් විදිහකට. ඔයාට දැනෙන ගීතයක් අහනකොට ඔයාට දැනෙන හැඟීම නෙමෙයි මට දැනෙන්නේ. මට දැනෙන හැඟීම නෙමෙයි අර පුතාට දැනෙන්නේ. ඒක සිතුවක් හරි අහන්න. නේද? වැහිදී මත කියලා හිතන්නකො. කවුසින්ද කියන්නේ? නොබඩේගේ මම මෙතනද අවුත් කියන්නේ. අහන්නේ නැහැ. අපි සාකච්ඡාවේදී කොහේ නෝනේ. සිතුවනවද? දීපිකා පිටාෂන්. හොඳයි. අර කියන වරන්න වාහන හැංගීමක් දෙන්න තියෙන දෙන්න. තම බැලේ හැංගීම් තියෙන කාර්යයක් හැංගීමක් දෙන්න තියෙන පොඩ්ඩක්. ගන්නවා. දැන් හැංගීමක් නැතුව වහන්නේ නැහැ. ඇත්ත. යාට හැංගීමක් තිබුණේ යාය නිසා සාකච්ඡාවක් දෙන්නේ නැති නිසා යාය එක ගත්තා. හැබැයි ගත්තේ මොන නේද? ඒ හැංගීම දෙන්නේ මොකද්ද? කියනවා වගේ මේක තියෙන වචන. හරි. දැන් අපි කිව්වේ ගීත රචකයෙක් කවියේ ඔබ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න මෙතන කියනවා වචන වලින්. හොඳයි පොතේ දැන් අපි හිතන්නකෝ චිත්‍ර ගත්තා. ඒ චිත්‍රයේ හැඟීමක් වල චිත්‍රය ලස්සනයිද කැතද දෙවියන්ගේ මාතෘක පිටුමනේ කොහේ කියන්නේ. හැබැයි කාන්තාවකට වගේ වචනයක් මොකද වෙන්නේ? ඒක බලපෑම දෙන්නේ. එතකොට පුරුෂ පිරිමි කෙනෙක් ඇවිල්ලා මයික්‍රොෆෝන් එකක් අරගෙන කතා කරනට වඩා කාන්තාවක් මේ මයික්‍රොෆෝන් එක අරගෙන කතා කරනකොට විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඔයාලා ඒ විදිහට බැලුවේ මයුරි මැඩම් අපිට කියලා දීපු දේවල් වලින් highlights ටිකක් විතරයි. මේ තරම් ලස්සන මේ තරම් වටින වැඩසටහනක් අපි වෙනුවෙන් ඕගනයිස් කරලා දුන්නේ
සයන්ස් මීඩියා මොසයික් මීඩියා යුනිට් එකේ අපේම අයියලා කළා. අපේ සීනියර් අයියලා කළා. ඉතින් මේ වගේ වටින දේවල් අපි වෙනුවෙන් දෙනවට, අපි වෙනුවෙන් ඕගනයිස් කරනවට අපේ සීනියර් අයියලා අක්කලාට ගොඩක් thank you. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහටත් එන්න තියෙනවා. අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊළඟට ඔයාලට ඕන මොන වගේ වීඩියෝ එකක්ද කියලාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.